හරි කැමරාව ඇල්ලුවාට බෑ. හරි. හරි කලබලේ නේද මං? හරි ඔබත් මෙහෙම කලබලේ නැද්ද? මේ කාලේ ලේසි නෑ. ඒකයි ඒ. ඔබට කොහොමද? ඈ ඔබ හරි හොඳින්ද? සතුටින්ද? සනීපෙන්ද? ඔහොම අහන්නත් හරි කලබලයි. ඒ කියන්නේ මේ කාලේ ලේසි නෑනේ. දැන් මේ කාලේ ලේසි නෑ කියන්නේ මොකද්ද? ඔබට හම්බ වෙලා තියෙන කාලේ ලේසි නෑ. ලේසිද පහසුද? ඔබට කියන්නකෝ දැන් ඔබේ ජීවිතේ ලේසිද කියලා? ඔබට හම්බුනේ මොනවද? ප්‍රශ්න විතරමයි නේද? එහෙනම් ලේසි නෑ. මම එකගේ මාත් මේ කලබලෙන් ආවේ. හරි. අර කැමයක ඇල්ලුවට තමයි ඕකට මූණ පෙන්නන්නත් හරි අමාරු තත්ත්වයක් තියෙනවා. මොකද කලබලයි ප්‍රශ්න වැඩි, පීඩනේ වැඩි. නේද? මේ කාලේ ලේසි නැත්තේ මානසික පීඩනේ වැඩි නිසා. මානසික පීඩනේ ඇති වෙන්නේ කොහොමද? ඔබේ හිතට. මොකද දන්නවද? ප්‍රශ්න එන්න වැඩි නිසා. කරදර එන්න වැඩි නිසා. ඒකයි අද කාලේ ලේසි නැත්තේ. නේද? අද කාලේ හරි අමාරු කාලයක් පහු කරන්නේ. ඔබ අමාරුම දවසක් පහු කරන්නේ. ඔබ හිතන්න ඔබට හම්බ වෙන දවස් අමාරුයි කියලා. ජීවිතේ පටන් ගන්නම තියෙන අමාරුම නෑ කියලා. ලේසි කියලා මේ සැප කියලා හිතාගෙන පටන් ගන්න එපා. එහෙම වුණොත් ඔබට අමාරුයි. පුළුවන් තරම් අම්මේ තාත්තේ හොඳ කට්ටකින් ජීවිතේ පටන් ගන්න. හරි? ලේසි නෑනේ. දැන් ඕනම තැන ගියා කට්ටක් තියෙන. ඔයාලා කියලා නැද්ද අපි මාර කටු කාලා තින්නේ කියලා? දැන් අපි කවුරුණ කියනවා මම නම් මාර කට්ටක් ආවේ බං ජීවිතේ හැදෙන්න. හරි? නේද? ඒත් තමයි හැදිලා නෑනේ. නේද? ඒ කියන්නේ ලේසි නෑ. ජීවිතය කියන්නේ ලේසිම නැති දෙයක්. ආයි අමාරුත් නෑ ලේසිත් නෑ. හැබැයි අපිට පුළුවන් මේ අමාරු ලේසි අතර කොහොම හරි මේක හිමිහිට සමගිය, ඒ කියන්නේ එකමුතු තියාගෙන ගමන යන්න. ඒක නිසා ජීවිතය කියන්නේ හරිය අමාරු නෑ. ලේසිත් නෑ. නේද? ඉතින් ඒක නිසා අර මානසික පීඩනය වැඩි, ප්‍රශ්න වැඩි. මේ කාලේ තියෙනව නේද? මේ කාලේ ගොඩාක් කම තත්ත්වයේ ප්‍රශ්න විසඳුනට විසඳෙන්නේ නැහැ. ඇයි ප්‍රශ්න විසඳුනට විසඳෙන්නේ නැත්තේ ඇයි? ප්‍රශ්න විසඳන්න පුළුවන් හරියාකාරවයි හම්බ වෙන්නේ නැහැ. ඒ වලට අහුම්කම් දෙන අය හරි අඩුයිනේ. එතකොට මොකද මේ ප්‍රශ්නයක් විසඳෙන්නේ නැහැ. ප්‍රශ්නයක් විසඳෙන්න නම් මොකද කරන්න ඕනේ? මේ කාලය අමාරු කාලයක්. එතකොට ඒ කාලෙට ඔබින ඒ ප්‍රශ්න තේරුම් ගන්න පුළුවන් අය හම්බ වෙන්න ඕනේ. එහෙම අයට මුණ ගහන්න ඕනේ. එහෙම අය මුණ ගහන්න. එතකොට තමයි මානසික පීඩනයක් ඇති වෙන්නේ. දැන් බලන්නකො කොච්චර ප්‍රශ්න කීවත් ඒවට උත්තර හම්බෙන්නේ නැහැ නේද? උත්තර හම්බ වෙනවා නම් මොකද? අපිට ඊළඟ ප්‍රශ්නයක් හරි සතුටින් බාර අරගෙන විසඳන්න පුළුවන් තැනක් හදා ගන්න පුළුවන්. දැන් මේ කාලේ මම කියවනේ මම ඔබට පළවෙනි වීඩියෝ දැම්මා මිනිස්සුන්ගේ ಗುಣධර්ම පිරිහිලා කියලා. ඔබට හම්බ වෙන මිනිස්සු වර්ග 3යි කියලාත් මම දැම්මා. ඒක බලන්න ඕනවලදවා. ඒක බලලා මේ වීඩියෝ එක බලන්න. හරි. ඒක නිසා මේ කාලේ ලේසි නැත්තේ මොකද? ಗುಣධර්ම තියෙන මිනිස්සු හම්බ වෙන්නේ නැති වුණාම හරි අමාරුයි අම්මේ තාත්තේ ජීවත් වෙන්න, ජීවිතේ ගෙනියන්න. කවුරුත් මේ ළඟම ඉන්නවා. ඔබට ළඟම ඉන්නවා වැඩිපුරම සමහර. නේද? සමහර කොහොමද දෙයක් කරනකොට ඒකට අත දෙන්නේ නැති සමහරව උත්සාහවන්තයි. ඒ උත්සාහවන්තකමට මොකද? උත්සාහවන්තයා මොකද කරන්නේ? උත්සාහවන්තයා කවදා හරි ජය ගන්නවා. හැබැයි උත්සාහවන්තයාට අත දෙන්නේ නැති වුණාම මොකද? ජය ගන්න ක්‍රම පහු වෙනවා. ඒකයි මම කියන්නේ අර මේ කාලේ ලේසි නැත්තේ මිනිස්සුන්ගේ ගුණධර්ම පිරිහෙලා. ගුණධර්ම පිරිහෙන්නේ ප්‍රශ්න වැඩි නිසා. ආඩන පීඩන වැඩි නිසා. හරි. ඉතින් ඒක නිසා අපිට මිනිස් ජීවිතය ගත්තොත් අම්මේ තාත්තේ අපිට ආයු කාලය හරි අඩුයි. දැන් අඩු ආයු කාලයක් තියෙනවා. අවුරුදු 120යි පරමායුෂ අපි ජීවත් වෙන්නේ දැන් කීයද? අවුරුදු 60යි 70යි. අනික දැන් මොකද? අපි මානසිකව වැටෙන නිසා ලෙඩ වැඩි. ලෙඩ වැඩි වෙන්නේ මොකද? ප්‍රශ්න විසඳ ගන්න බෑ. ප්‍රශ්න විසඳ ගන්න බැරි වෙනකොට කරදර එනවා. එතන මොකද? අපි ඉබේටම මැරිලා ගිහිල්ලා. ඔබ හිතන්න. ඔබ එහෙම වෙනවද? එහෙම වෙන්න දෙපා. ප්‍රශ්නත් දෙන්නේ මිනිසාට. ලෙඩ වෙන්නේ මිනිසා. ආයුෂ අඩුත් අපේ. එහෙනම් මේකේ හොඳ දෙයක් කරන්න ඕන. ලේසි නැති වුණාට ජීවිතේ හොඳ දේවල් පමණක් කරන්න. නේද? එතකොට තමයි අපිට ලේසි වෙන්නේ. ප්‍රශ්න අඩු අය මුණ ගැහෙන්නේ. ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් අය හම්බෙන්නේ ඊළඟ භවයේදී.
ඔබට මේක තේරෙන්නේ නැති. තේරෙන්නේ නැති. මං හරි ආදරේ ඔබ සීල දිනාටම. ඒකනේ මං ඉන්නේ වෙලාව වෙන් කරගෙන ඔබ ගාවට. හැමදාමත් වෙන්නේ. සම්බුදු සරණයි. සීල දිනාට බුදුන්ගේ සරණයි. දේ පිහිටයි. සතුටින්